මං කියන්නේ මේ ඉබ්බා වගේ ඉන්න ඕනේ. ඉබ්බා ගොඩ වෙලා පොඩ්ඩක් වෙලා ඉන්නකොට එතෙන්ට නරියෙක් එනවා. නරිය ආපු ගමන් මොකද කරන්නේ? ඉබ්බා කෑලි ටික ඇතුළට දාගන්නවා. නරිය තට්ටුවක් දානවා ඉබ්බාගේ කට්ටට. කවුද මේ නරියා? නරි තට්ටු දැම්මට ඇවිස්සෙන්න එපා හොඳේ. පුරුදු වෙලාම ඉන්නේ මොකේද? නරිය තට්ටුවක් දාපුවම කලබල වෙනවා. මේ නරියා තමයි මාරයා. නරියා තමයි කෙලෙස් උත්පාදනය කරන්නේ. නරි තට්ටු කරනකොට ඉබ්බ මොකද කරන්නේ? ඉබ්බ අඬු එළියට දාන්නේ. අපිට තට්ටුවක් දැනෙනකොට අපි මොකද කරන්නේ? අපේ ඉන්ද්‍රියන් වලට මොකද වෙන්නේ? කුලප්පු වෙන්නේද? දැන් උන් බැලි හැකියව මෙතනත් ඕන. ඔය වැටයින් ඉන්න කට්ටිය සේරම හිට ගන්න ඕන. එතකොට මොකද වෙන්නේ පිටිපස්සේ කට්ටිය? කුණහර පටන් ගන්නවානේ. කලබල වෙන්න එපා. නරි තට්ටු දානවා. තට්ටුව දානකොට ඉබ්බා කොහමද ඉබ්බාගේ ඉන්ද්‍රියන් ටික හංගගත්තේ? පුරුදු වෙන්න. ඉන්ද්‍රිය සංවර භාවය පුංචි කාලේ ඉඳන් ප්‍රගුණ කරන්න. අද ඉඳන් කිසි කෙනෙකුගේ තට්ටු වලට කලබල වෙන්න එපා. හිතට මොකක් හරි සිතුවිල්ලක් ඇති වෙනකොට දැනෙනකොට වෙනදුනේ අර අහලත් ඇති මං හිතන්නේ දූරංගමං ඒකචරන්නේ අසරීරං ගෝවාසය යේ චිත්තං සංයම මොක්කන්ති මාර බන්ධන වෙනදුනේ මේ හිතේ කලබලකාරී ගතියත් එක්ක අපිට අපේ ඉන්ද්‍රියන් වල සංවර භාවයේ දැන් ඉඳන් තියාගන්න. මොකක්ද හිතේ කලබලකාරීත්වයත් එක්ක ඉස්සරළම ඇති වෙන හැඟීම සිතුවිල්ල මොකක්ද? ඩක් ගාලා කට නෙමේ දැරෙන්නේ. වෙච්ච හිතිච්ච ගම ඔය ජීවිතේ එක ගමනක්වත් කියලා නැද්ද? සමහරු කියනෝනේ දෝ මැරිලවත් යන්නේ නැහැ නේ කියලා. පවුද පින්ද? ඔය කියනෝනේ බලන්නෝ ගෙවල් වල දබර වෙනකොට හැම ඔය කියනෝනේ අතප්පයක්වත් කැඩියන් කියලා. කියලාම නැද්ද? බණහන ගම ඉඳගෙන කල්පනා කරන්න ඕන හොඳේ. මං කී ගමනක් විතර ඔය කියලා දෙනවද කියලා. පව් සිද්ධ වෙන්නේ නැද්ද?